எல்லோருக்கும் வணக்கம். வணக்கம் பிள்ளைகள். வணக்கம் ஆசிரியர். වணக்கம். හරි. අද කරන පාඩම ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවා. ඉතින් පුතේ අද අපි කරන්නේ නාම පද ගැන. නාම පදවලට අපි දෙමළෙන් කියනවා මොකක්ද? පෙයර් ෂොට්කල්. පෙයර් ෂොට්කල්. ස්ක්‍රීන් එකේ අඳින්න එපා පුතේ. පෙයර් ෂොට්කල් කියලා තමයි නාම පදවලට කියන්නේ. ඉතින් ඔයාලා දන්න නාම පද මොනවද? දෙමළෙන් කියන්න. අපි දැන් ඉස්සෙල්ලා කතා කරා. නාම පද මොනවද? දෙමළෙන් කියන්න බලන්න. තාම ලියන්න. පේරුන්දු නිලයම් බොහොම හොඳයි. තව කියන්න. අම්මා අප්පා නේද? පරවෙයි පප්පා අම්මා අන්නා. ඕ හරි පුතේ. අද අපි කතා කරන්නේ පෙයර් ෂොට්කල් ගැන. අපි කොටස් 5කට බෙදලා අපිට කතා කරන්න පුළුවන් මේ පෙයර් ෂොට්කල්. ඉඩම්. ඉඩම් කියන්නේ පුතේ ස්ථාන. හරිද? ස්ථාන වලට අපි කියන්නේ ඉඩම්. එතකොට කාලය ඔයා දන්නවද? කාලය කියන්නේත් නාම පදයක්. වෙලාව කියන්නේත් නාම පදයක්. හරිද? කාලය. එතකොට කොටස් කියන්නේ ශරීරයේ කොටස් අපිට ගන්න පුළුවන්. ඒ දේවලුත් අපි නාම පද විදිහට ගන්නවා. ගුණාංග, ගුණම් දෙමළෙන් කියන්නේ ගුණම්. ඒ කියන්නේ මොනවද ගුණාංග තියෙන්නේ? දුක, සතුට, තරහව, කෝපය, අන්න ඒ වගේ දේවල් නාම පද. රැකියා. හරි. ඉතින් ඒ දේවල් තමයි නාම පද කියලා ඉගෙන ගන්නේ අපි. හරි. සිංහලෙන් අපි ලියාගමු නාම පදයක් කියන්නේ මොකක්ද කියලා පුතේ. හරිද? නාම පදයක් කියන්නේ මොකක්ද කියලා සිංහලෙන් ලියාගමු. දෙමළ අකුරෙන් මම දෙන්නේ. ඔයාලට ඒක ලියා ගන්නත් වෙලා යන නිසා. හරිද? හරි. මාතෘකාව දාගන්න අද දිනේ දාලා ලස්සනට ලියා ගන්න. නාම පද කියලා පෙයර් ෂොට්කල් කියලා දාගන්න. නාම පදයක් යනු කිසියම් තැනක්, දෙයක්, කෙනෙක් හැඳින්වීම සඳහා යොදා ගන්නා පදයි. පැහැදිලි නේද? එහෙනම් පුතේ පෙයර් ෂොට්කල් නැත්නම් නාම පදයක් කියලා කියන්නේ කිසියම් තැනක්, දෙයක්, කෙනෙක් හැඳින්වීම සඳහා යොදා ගන්නා පදයි. හරිද? එතකොට මේ නාම පද කොටස් 6කට බෙදලා වෙන් කරන්න පුළුවන්. මයික් ඔෆ් කරන්න. හරි. එහෙනම් මම කලින් කිව්වා වගේ නාම පද කොටස් 6ක් තියෙනවා පුතේ. ද්‍රව්‍ය නාම, ස්ථාන නාම, කාල නාම, කොටස් නාම, ගුණ නාම, ක්‍රියා නාම. හරිද? දැන් අපි මෙන්න මේවා වගුවකින් ඉදිරිපත් කරන්නයි යන්නේ. හරිද? හරි. ලස්සනට අඩි රූලක් අරගෙන වගුවක් ඇඳ ගන්න ඕනේ. හරහට 6ක් විතර එන විදිහට. අපි පළවෙනි එකේ ලියනවා ද්‍රව්‍ය නාම නැත්නම් භාණ්ඩ නාම. ඊළඟට ලියනවා ස්ථාන නාම. ස්ථානයට අපි කියන්නේ ඉඩම් කියලා පුතේ. හොඳද? එතකොට ඉඩ පෙයර් කියලා කියන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට නාම පද ඔන්න කොටස් 6කට බෙදලා වෙන් කරා අපි. පොරුත් පෙයර්, ඉඩක් පෙයර්, කාලක් පෙයර්, සිනප් පෙයර්, ගුණ පෙයර්, තොලිත් පෙයර්. ද්‍රව්‍ය නාම නැත්නම් භාණ්ඩ නාම, ස්ථාන නාම, කාල නාම, කොටස් නාම, ගුණ නාම, ක්‍රියා නාම කියලා ඔන්න නාම පද තියෙනවා. හරි. දැන් අපි වචන ලියන්නයි යන්නේ. යන්න බලන්න. භාණ්ඩ නාම නැත්නම් ද්‍රව්‍ය නාම වලට කියන්න පුළුවන් දේවල් කියමු බලන්න. භාණ්ඩ නාම බොහොම හොඳයි. තව තේනේ මේසෙයි ද්‍රව්‍ය උත්තහම් බොහොම හොඳයි. හරි. අපි ඒවා ලියමු. හරි. ඔය ටික ලියා ගන්නකො හිමිට. කදිරේ අදිරේ මේසෙයි ද්‍රව්‍ය නේද? නැත්නම් භාණ්ඩ.
උරල් yes හොඳයි හරි නේද උදාහරණ ලියමු නේද ඔව් මොනවාද කණිනි කියන්නේ මොකද්ද පුතේ ඔන්න මම දන්නේ නැති වචන විශේෂයෙන් දෙනවා කණිනි කියන්නේ මොකක්ද කණිනි කියන්නේ පරිගණකය අපි හැමදාම දන්නවනේ මේ කදිරේ මේසේ ඒවට කියන දෙමළ නම් සහ සිංහල නම් මේවා දන්නවනේ කණිනි පරිගණකය ලියා ගන්න සිංහල තේරුමත් කණිනි පරිගණකය ගුවන් විදුලියට කියන්නේ මොකද්ද පුතේ කවුද දන්නේ ගුවන් විදුලිය වානොලි හරිද වානොලි කියන්නේ ගුවන් විදුලිය එතකොට දුරකථනය දැන් කණිනි පරිගණකය වානොලි ගුවන් විදුලිය ලියා ගන්නව නේද දුරකථනයට මොකද්ද කියන්නේ කවුද දන්නේ දන්න ඔයාලා උත්තර මතක් කරන්න සනිත් දුනිති ඉනුක ප්ලේ පේසි හරියට බලලා ලියා ගන්න පුතේ දුරකථනය එකත් ලියා ගන්න සිංහල තේරුම කිලි කවුද ගිරවා මයිනා මයිනාමයි මයිල් කවුද මොනරා పూනෙයි పూසා නායි බල්ලා සිංගම් සිංහයා හරිද මේ ඔක්කොම පොරුත් පේර සරත් නමක් හරි ඊළඟ එකට යන් අපි ස්ථාන නාම මොනවද අපිට හම්බ වෙන ස්ථාන නාම නම් ඕන තරම් තියෙනවා නේද ලියාගමු පහළට ලියාගමු පාඩශාලෙයි පල්ලි කෝවිල් විහාරෙයි ඌර් කියන්නේ තේම ඌර් කියන්නේ මොකක්ද වෛද්‍යශාල ඔව් පන්සලට මොකද කියන්නේ පුතේ විහාරෙයි කාර්යාලයට නොදන්න පද ටිකක් මං කියලා දෙන්නම්. කාර්යාලයට මොකද්ද කියන්නේ? කාර්යාලයට අලු අලහම් කියලා කියනවා. කාර්යාලය ඊළඟට නගරයක නමක් ලියන්නත් පුළුවන්. හරිද? කොළුම්බු, කණ්ඩි, කොළඹ, නුවර, වලපනේ. ඒ වගේ. රටක නමක් වුණත් පුළුවන්. මුහුදු වෙරළට කියන අපි පුතේ කඩට් කරේ. ලියන්න එපා. වෙනකේ ලියන්න එපා. කඩට් කරේ. එනවා අඩුයිද? කඩට් කරේ. මුහුදු වෙරළ අපි නගරවල නම් ටිකකුත් ලියාගමු. මොනවද? කොළුම්බු, ඉන්දියා, වැලිමඩෙයි, වලප්පනේ, කොළුම්බු ලියන්නේ මෙහෙම පුතේ. හරි කොළඹ කියලා. ශ්‍රී
ලංකාවට ශ්‍රී ලංකා කියලා දෙවලින් කියනවා ඊළඟේ කියලා කියනවා පුතේ හොඳේ ඊළඟේ ලංකාව ඉන්දියා ඉන්දියාව ඒක වැඩි නෑ නේද හිමීට ලියා ගන්න නේද බස් නිලයම් කියම කිව්වනේ දේවත් ලියමු බස් නිලයම් අපි ඒකටම කියන පේරුන්දු නිලයම් ඒක හොඳටම බැංකුව මොකද පුතේ දෙමළෙන් කියන්නේ බැංකුවට වංගි වංගි පුහේරිද නිලයම් මොකක්ද දුම්රිය ස්ථානය කාර්යාලය තැපැල් කාර්යාලය හරි අපි යමු ඊළඟකට හරි නේද ඊළඟට අපිට තියෙනවා කාල නාම මේ දේවල් උදය රාත්‍රිය එතකොට දවස දවහල අවුරුද්ද මාසය දිනය ඒ හැම දෙයක් වෙනවා හරිද හරි අපි ලියාගමු උදයට උදේ කාලයට අපි කියනවා කාලේ අර අපි කියන්නේ කාලේ වණක්කම් කියලා කියන්නේ සුබෝදෑසනක් වේවා දැන් කාලේ කියන්නේ උදය රාත්‍රියට කියනවා ඉරවු කාලේ කියන්නේ උදේ ලියාගන්න සිංහල තේරුමත් ලියාගන්න ලස්සන ලියාගන්න දහවල ලියනවා නේද එතකොට මේකට සතියේ දවස් අවුරුද්දේ මාසත් වෙනවා දිනම් කියනවා දිනය වසන්ත කාලය නේද එහෙම කාලත් හම්බ වෙනවා එතකොට වසන්තම් කියන්නේ වසන්ත කාලය නියං කාලයට පුතේ අපි කියනවා කෝඩෙයි නැත්තම් ගිම්හාන කාලය කියලා අපි කියනවා සාමාන්‍යයෙන් හරි එතකොට සතියේ දවසුත් එනවා හොඳේ සතියේ දවස් ටික කියන්න බලන්න දෙමළේ සතියේ දවස් ටික කියන්න දෙමළේ සෙවයි බුදන් ව්‍යාලන් වෙල්ලි සනි ඥායුරු බුදන් ව්‍යයි සනි ඥායුරු බොහොම හොඳයි ඉනුක දන්නවා නේද සතියේ දවස් ටික ඔව් කෝ අපේ කවිශලා කියාද තිංගල් සෙව්වායි ව්‍යාලන් වෙල්ලි සනි ඥායුරු ශනාලි එකක් පැටලුවා එකක් අතඇරලා කිව්වේ දිනෙත් කියන්න තිංගල් සෙව්වායි පුදන් වියාලන් වෙල්ලි සනි ඥායිරු හරි අපි ඔය ටික ලියාගමු හොඳේ පහලටම ලියන්නේ
තිංගල් සෙව්වායි පුදන් වියාලන් වෙල්ලි සනි ඥායිරු. ඔන්න තියෙනවා. මෙතන පටන් ගන්න සඳුදා ඉඳන්. හරිද? සිංහල තේරුම ලියාගන්න. කියන්න බලන්න අවුරුද්දේ මාසෙට කියන්න කවුරු හරි. මයි මාසි පංගුනේ සිත්තිරෙයි වයිහාසි ආනි ආඩි ආවනි පසි කාර්තිහෙයි මාර්ගලි. බොහොම හොඳයි. තව කෙනෙක් කියන්න බලන්න. මම මේ දේවල් දුන්නා. තව කෙනෙක් කියන්න. තයි මාසි පංගුනි සිත්තිරෙයි වයිහාසි ආනි ආඩි ආවනි පුරට්ටාදි අයිපසි කාර්තිහෙයි මාර්හලි. හරි නේද? හරි. මම මේ දේවල් නිකන් දාලා තියන්නම්. හරිද? පුළුවන් අය දෙකක් තුනක් හරි ලියා ගන්න. යන්න ගියොත් දැන් ගොඩ දිගට ලියන්න වෙනවා. ඔය බලන්න. හරි. ඔන්න ඉඩ තියෙන අයට තයි කියන්නේ ජනවාරි. මාසි පංගු මේ මොන මාසෙද ළමයි? මේ මොන මාසෙද? ජනවාරි. තයි මාදම් නේද? තයි මාදම් නම ලිව්වා. ඊළඟට එන්නේ මාසි මාදම්, පංගුනි මාදම්, සිත්තිරෙයි මාදම්, වයිහාසි මාදම්. ඉඩ තියෙන අය ලියා ගන්න. පල්ලෙහාත් තියෙනවා. තයි මාසි පංගුනි සිත්තිරෙයි වයිහාසි ආනි ආඩි ආවනි පුරට්ටාදි අයිප්පසි කාර්තිහෙයි මාර්හලි. ඔය පොඩි දේවල් පුතේ හොඳට මතක තියාගන්න. හරි? මැඩම් මෙතන ඇහුවේ. ඔව් අපි කටපාඩම් වෙනකම්ම ගත්තනේ ක්ලාස් උදා පාඩම් කරා. ඔව් ඒකනේ. හරි. ඊළඟට ඒකට යමු අපි. ඊළඟට තියෙන පුතේ කොටස් නාම. මොනවාද කොටස් නාම මොනවා හරි කොටසක්. ශරීරයේ කොටසක් වෙන්න පුළුවන්. මොනවද ගහක කොටසක් වෙන්න පුළුවන් ඕන එකක්. පක්ෂියෙක්ගේ එහෙම නැත්නම් සතෙකුගේ හරි එහෙම ඒ වගේ දේවල් කොටස් තියෙන්නේ හොට, අං, වල්ගය අනිලියමු මම දාන්නම්. හොඳයි? හරි. අපි ඉස්සෙල්ලාම ලියමු ශරීරයේ කොටස් ටිකක් ලියමු. මොනවාද? කන්, තලෙයි, කාදු, විරල්, වයිරු. කන් කියන්නේ මොකක්ද? ඇස් නේද? හිස, කාදු, කන, විරල්. මොකක්ද ශෙනාලි විරල් කියන්නේ? විරල් හොඳට මතක් කරගන්න. හවිෂ විරල් කියන්නේ මොකක්ද? ඇඟිලි. ඔව් ඇඟිලි වලට තමයි විරල් කියන්නේ. වයිරු තිනෙත් වයිරු බඩ. හරි. ශරීරයේ කොටස් අපි ඔය ටික ලියාගමු. නලලට මොකද්ද කියන්නේ? නෙට්‍රි. නලල නෙට්‍රි. මූකු. හරි. ඔක්කොම ලියන්න බෑනේ. මම ඔයාලගෙන් අහනවා දෙමළ වචන. හොඳේ? පපුවට කියන්නේ මොකක්ද දෙමළෙන්? මාර්බු. බෙල්ල. බෙල්ලට මොකක්ද අපි ඉනුක කියන්නේ? කළුත්තු. නේද? කළුත්තු කියන්නේ බෙල්ල. තව තියෙනවා අපි ගස්වල කොටස් ඒවත් කොටස් නාම තමයි.
මොනවද? අපි කීපයක් ලියාගමු. කොටට කියනවා සොඬු. තව මොනවද? හරි, ඒ ටික ඇතිනේ. හරි. බෝඩ් එක නැති නිසා ගොඩක් වෙලා යනවා පුතේ. ගුණ පෙය. හරි, මම කිව්වා ගුණ නාම වලට අපි කියනවා දැන් මං කිව්වේ ගුණාංග අපේ කාගේ හරි තියෙන ගුණාංග මොන වගේ ගුණාංගද තියෙන්නේ? සමහර අය කඩිසරයි, සමහර අය කම්මැලි, තව මොනවද? කරුණාවන්තයි නේද? සමහර අය නිශ්ශබ්දයි. අන්න ඒව තමයි ගුණාංග. තව සතුට දුක ඒ දේවලුත් ගුණනාම තමයි. හරි, අපි ලියාගමු. කඩිසරකමට අපි කියන සුරුසුරුප්පු. මොකද්ද? සුරුසුරුප්පු. මේසි මතක තියාගන්න. කඩිසරකමට කියන්නේ සුරුසුරුප්පු. ඊළඟට කම්මැලිකමට කියන ඕන මතක තියාගන්න මේ දේවල්. සෝම්බල්. කම්මැලිකම. අන්බු කියන්නේ ආදරය, සෙනෙහස. අමේදි කියන්නේ නිශ්ශබ්දතාවය. ඒ දේවලුත් ගුණාංග නේද? රසවත් කියන්න අපි කියනවා ඉනිමෙයි. ඉනිමෙයි. හරි නේද? හරි, ඔය ගුණනාම ටික ඔය ටික තමයි. ඊළඟ එකට යමු අපි. ක්‍රියානාම. දැන් ඔයාලා හිතනවද නාමපද නෙමෙයි අපි යන්නේ නේද? එතකොට ක්‍රියානාමයක් වෙන්නේ කොහොමද? මම පොත් කියවනවා. කියවනවා කියන එක පුතේ ක්‍රියාපදයක්. හරි, මගේ විනෝදාංශ පොත් කියවීමයි, කියවීම කියලා ගත්තම ඒක අපි ක්‍රියානාමයක් කියලා තමයි හඳුන්වන්නේ. ඉංග්‍රීසියෙන් නම් කියන අපි ඒකට verbal nouns කියලා. හරිද? දැන් එතකොට ඔයාලා හිතන්න අපි කියමුකෝ මම ව්‍යායාම කරනවා. ව්‍යායාම කරනවා කියන්නේ මොනවද? ක්‍රියාපදයක්. ව්‍යායාම කිරීම හොඳ ගුණාංගයක්. එතකොට ව්‍යායාම කිරීම කියන එක අපි ක්‍රියානාමයක් කියලා තමයි හඳුන්වන්නේ. හරිද? හරි. එතකොට ඒ වගේ දේවල්. හරි. මම ලියන්නම් කීපයක්. පඩිත්තල්, පඩිත්තල්, පාර්තල්, සිරිත්තල්,